සිරිත් මල් දම් රචනය ඇමැල්ද සිල්වා කුරුමුහන්දිරණතුමා. විසි 8 වන කවිය සහ එහි තේරුම. දිගනිය පොතු වැඩුණු තිබුම හොඳ නැත කප්පනු දත් පෙළ කුණු බැඳුණු පෙනෙයි කැත ලෙස හොඳින් සෝදනු. දිගට වැඩුණු නියපොතු තියාගන්න හොඳ නැහැ. ඒවා කප්පවා ගන්න. කුණු බැඳුණු දත් පෙළ කැතට පෙනෙන නිසා මැද ගන්න. 29 වන කවිය සහ එහි තේරුම. සෙම් සොටු පෙරාගෙන කුණු කෙල වෛරි ලාගෙන දැලි කුණු තවරගෙන ඉඳුම කැත ලෙස පෙනෙයි බැලු තැන. සෙම්සොටු පෙරාගෙන කුණු කෙල වෛරම් දාගෙන දැලි කුණු තවරගෙන ඉඳීම බැලූ බැල්මට කැතට පෙනේ. එසේ නොසිටින්න. 30 වන කවිය සහ එහි තේරුම. හිස අවුල් කරගෙන කිලුටු වැරැලි ඇඳගෙන පඹයකුගේ විලසින ඉඳුම හොඳ නැහැ භූත කරමින. හිසකෙස් නොපීරා අවුල් කරගෙන කිලුටු වැරහැලි රෙදි ඇඳගෙන පඹයකුගේ විලාසයෙන් විකාර කරමින් සිටීම සුදුසු නැත. 31 වන කවිය සහ එහි තේරුම. තම දෙවියන් නැමද මව්පිය දෙදෙන දැක වැඳ ගුරුන් වෙත ගොස් වැඳ අකුරු නිසි ලෙස ඉගෙන ගනු සොඳ. තමා දහන දෙවියන් නැමද අනතුරුව තමන්ගේ දෙමව්පියන්ද වැඳ ඉන්පසු තම ගුරුවරුන් කරා ගොස් නමස්කාර කොට නිසි ලෙස හොඳින් අකුරු ඉගෙන ගන්න.